මොකද්ද මේ මානසික සෞඛ්‍ය කියන්නේ? ඔව්. අපි බලමු මොකද්ද මේ මානසික සෞඛ්‍ය කියන්නේ කියලා. මානසික සෞඛ්‍යයේ වටිනාකම මොකද්ද කියන එක තේරුම් ගන්න අපි මොකද්ද මේ මානසික සෞඛ්‍ය කියන එක ගැන පැහැදිලි කරගෙන ඉන්නේ. මානසික සෞඛ්‍ය කියන්නේ අපේ තුල තියෙන නැත්නම් අපේ ආභ්‍යන්තරයේ තියෙන ශක්තිය විදිහට අපිට සලකන්න පුළුවන්. ඒ කියන්නේ අපි දන්නවා කායික වශයෙන් මිනිස්සු නිරන්තරව රෝගී තත්ත්වයට පත් වෙනවා වගේම මානසික වශයෙන් මිනිස්සු විවිධාකාර පීඩාවන් වලට මුහුණ දෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවලදී එකට මුහුණ දෙන්නේ කොහොමද? සාර්ථකව මුහුණ දෙන්නේ කොහොමද? ඒ වගේ තත්ත්වයන් නිවැරදි ආකාරයේ කළමනාකරණය කරගන්නේ කොහොමද කියන අවබෝධයෙන් යුතුව ජීවත් වීම තමයි මේ යහපත් මානසික තත්ත්වයක් කියන්නේ. අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම එදිනෙදා ජීවිතයේදී අපි දන්නවා අපි සෑම පුද්ගලයෙක්ටම පැවතිච්ච රාජකාරියක්. එතකොට රැකියා ගන්න ස්ථානය වෙන්න පුළුවන්, පාසලේදී වෙන්න පුළුවන්. මේ අවස්ථාවලදී ඔයාලට නොහිතන අවස්ථාවකදී යම්කිසි ගැටලුවකට මුහුණ දෙන්න සිද්ධ වුණොත් ඔබලා ඒ අවස්ථාවේදී කලබල වෙන්නේ නැතුව යහපත් ඒ කියන්නේ ඒ අවස්ථාවට උචිත ආකාරයෙන් තීන්දුව తీරන අරගෙන ඒ ගැටලුවට සාර්ථකව මුහුණ දෙනවා නම් ඔයා යහපත් මානසිකත්වයක් තියෙන පුද්ගලයෙක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම අපි ඒකේ අනිත් පැත්ත බැලුවොත් එහෙම ඒ වගේ අවස්ථාවකදී ඔයා කලබල වෙලා ඔයාගේ ප්‍රශ්නේ තවත් වැඩි කරගෙන ඔයා ඒ අවස්ථාවේ උචිත නැති තීරණයකට යොමු වෙනවා කියන්නේ ඔයා ඒ අවස්ථාවේ යහපත් මානසිකත්වයේ තියෙන පුද්ගලයෙක් විදිහට අපිට හඳුන්වන්න බැහැ. මං හිතන්නේ ඔයගලන්ට සරලවම තේරෙන්නේ නැති මොකද්ද මේ යහපත් මානසික සෞඛ්‍ය තත්ත්වයක් කියන්නේ.